අද රාත්‍රී කාලයේදී අපිට චන්ද්‍රයාව සුවිශේෂී අවස්ථාවකින් දැක ගැනීමට පුළුවන් වෙනවා. ඒක තමයි අපි සුපර් මූන් කියලා නම් කරන්නේ. සුපර් මූන් කියන අවස්ථාවේදී අපිට චන්ද්‍රයාව සාමාන්‍ය දිනක දකින්න ලැබෙනවට වඩා විශාල ප්‍රමාණයකින් දකින්න පුළුවන් වෙනවා. ඒක වෙන ආකාරයක ගැන අවධානය යොමු කළොත් ඔබ දන්නවා ඇති චන්ද්‍රයා තියෙන්නේ පෘථිවිය වටේ ඉලිප්සාකාර කක්ෂයක කියලා. මෙහෙම ඉලිප්සාකාර කක්ෂයක තියෙද්දි පෘථිවියේ ඉඳන් චන්ද්‍රයාට තියෙන සාමාන්‍ය දුර වෙන්නේ කිලෝමීටර් 3,84,000ක්. නමුත් මේ ඉලිප්සාකාර කක්ෂයේ පෘථිවියට ආසන්නතම අවස්ථාවේදී චන්ද්‍රයාට තියෙන්නේ කිලෝමීටර් 3,56,000ක දුරක්. ඒ වගේම ඈතින්ම තියෙද්දි තියෙන්නේ කිලෝමීටර් 4,06,000ක දුරක්. දැන් අද රාත්‍රී කාලයේදී චන්ද්‍රයා අපිට දකින්න පුළුවන් වෙන්නේ මේ ඉලිප්සාකාර කක්ෂයේ පෘථිවියට ආසන්නතම අවස්ථාවේදී. ඒ කියන්නේ පෘථිවිය ඉඳන් කිලෝමීටර් 3,56,000ක් විතර ඈතින්. ඒකින්ද තමයි අපිට චන්ද්‍රයාව විශාලව දකින්න පුළුවන් වෙන්නේ. ඒක ප්‍රමාණාත්මකව කියනවා නම් අපිට සාමාන්‍ය අවස්ථාවක චන්ද්‍රයා දැర్శණය වෙනවට වඩා 10%ක විතර විශාලත්වයකින් මෙම අවස්ථාවේ දකින්න පුළුවන් වෙනවා. ඊටත් අමතරව මෙහි දීප්තිය සාමාන්‍ය අවස්ථාවකට වඩා 15%ක් විතර වැඩි වෙනවා. දැන් අවුරුද්දේ මේ වගේ සුපර් මූන් අවස්ථාවන් කිහිපයක් තියෙනවා. හැබැයි අද රාත්‍රියේ අපිට දක්නට ලැබෙන සුපර් මූන් එක තමයි 2025 වසරට තියෙන විශාලතම සුපර් මූන් එක වෙන්නේ.